ළමයි අපේ පොදු රටාව සීරීස් එකේ දෙවෙනි කොටස තමයි අද කරන්නේ මිනුම් උපකරණ. අපි පළවෙනි දවසේ කරා ඒකක හා මාන සම්බන්ධ පොදු රටාව. ඒකට ඒක බලපු නැති ළමයෙක් ඉන්නවා නම් ඒකක හා මාන එකත් බලන්න. අද කතා කරන්නේ දෙවෙනි මාතෘකාව මිනුම් උපකරණ. හරි ඔයගොල්ලෝ ෆිසික්ස් පාස් පේපර්ස් එහෙම කරලා තියෙන ළමයෙක් නම් මොඩල් පේපර්ස් කරන ළමයෙක් නම් ඔයගොල්ලෝ දන්නවා ඒරෝල් එක්සෑම් එකේ 6 පේපර් එකේදී අනිවාර්යෙන් එන මාතෘකා ටික තමයි අපි පොදු රටාව කියලා මේ විදිහට කතා කරගෙන යන්නේ. එතකොට හැම අවුරුද්දකම ඒකක හා මාන සම්බන්ධ MCQ එකක් එනවා. එකක් හෝ දෙකක් වගේ එන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි මේ මාතෘකාව ගැන කතා කරා. අද කතා කරන්නේ මිනුම් උපකරණ කියන මාතෘකාව. මිනුම් උපකරණ යටතේ අපි වර්නියර් කැලිපර් එක චලන වීක්ෂය ගොලමානය සහ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියන හතර ගැනම දැනගෙන ඉන්න ඕනේ හොඳටම. හැබැයි සාමාන්‍යයෙන් චලන වීක්ෂය වගේ එකක් නම් කලාතුරකින් තමයි MCQ එකට අහන්නේ. හැබැයි වර්නියර් කැලිපර් එක මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය ගොලමානය කියන එක ටිකක් කොමන්ලි අහන ගොලමානයටත් වඩා වැඩිපුර මහන්නේ වර්නියර් කැලිපර් එක සහ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. ඒක නිසා ওই දෙක ගැන හොඳට දැනගෙන තියෙන්න ඕනේ. වර්නියර් කියන concept එක ගැන දැනගෙන තියෙන්න ඕනේ. ඊටසේ කුඩාම මිනුම ප්‍රතිහල දෝෂය වගේ දේවල් ගැන දැනගෙන තියෙන්න ඕනේ. එතකොට ඒ උපකරණයකින් කොහොමද මූලාංක දෝෂය බලාගන්නේ, මූලාංක දෝෂයක් තියෙන එක කොහොමද පාඨාංකය ගන්නෙ, ඔය වගේ දේවල් කීපයක් ඔයගොල්ලෝ දැනගෙන තියෙන්න ඕනේ. MCQ එකක් આવොත් උත්තර ගන්න පුළුවන් වෙනවා. ඔය දේවල් ටික දැනගෙන තියෙනවා. අපි අර ප්‍රැක්ටිකල්ස් ටික වෙනම කතා කරගෙන යන වැඩකුත් කරනවානේ. ඒ වැඩ පිළිවෙල යටතේ අපි කතා කරලා ඉවරයි දැන් තමයි පළවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට වර්නියර් කැලිපර් එක. ඒකට ඒ ප්‍රැක්ටිකල් එක අනිවාර්යෙන් බලන්න. ඒකට එතනදී මම ඔයාලට විස්තර වෙන වෙනම කොටස් නම් කරන එකේ ඉඳන් වර්නියර් කැලිපර් එක සම්පූර්ණයෙන්ම ඩිස්කස් කරලා කතා කරලා තියෙනවා. එතකොට ඒක නිසා ඒක බලන්න. ඒකෙදි කතා කරනවා වර්නියර් කැලිපර් එක සම්බන්ධ හැම දෙයක්ම. හරිද? මම ඒක එතනින් දාන්නම්. ඒ නිසා ඒක අනිවාර්යෙන් බලලා ඉන්න. එතකොට අපි ඒක කතා කරපු තරම් ඊළඟ සතියේ අපි කතා කරන්නේ මේ සතියේ අපි කතා කරන්නේ ප්‍රැක්ටිකල් සෙට් එක යටතේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. එතකොට මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔය දෙකේම MCQs වලට එන්න පුළුවන් දේවල් ටික. අරකෙදි කතා කරනවා සම්පූර්ණයෙන් ප්‍රැක්ටිකල් එක ගැන ස්ට්‍රක්චර් ඩිසේබල් අහන දේවල් MCQ වලට අහන දේවල් පොදුවේ. අද මේ පොදු රටාවෙන් කතා කරන්නේ MCQ වලට අහන දේවල් ටික. හරි. මිනුම් උපකරණ සෙට් එක ගත්තාම ඔය මම කියපු දේවල් ටික තියෙනවානේ. ඒකට මීටර රූල කියන්නේ මිනුම් උපකරණයක්. මීටර රූල වර්නියර් කැලිපර් එක මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය ගෝලමානය චලනීක්ෂ ඔය දේවල් උපකරණ ටිකේ කුඩා මිනුම් ටික අපි ෂේප් එකේ මතක තියාගෙන ඉන්න ඕනේ. අපි දන්නවා උපකරණයෙන් උපකරණයට කුඩා මිනුම් වෙනස් වෙනවා. හැබැයි ළමයි සාමාන්‍යයෙන් අපි දන්නවා වර්නියර් කැලිපර් එකක වර්නියර් කැලිපර් එකක කුඩා මිනුම දශම ස්ථාන එකකට වගේ තමයි තියෙන මිලිමීටර. හරි දශම ස්ථාන එකකට වගේ තමයි වගේම 0.5ක් වෙන්න පුළුවන් 0.1ක් වෙන්න පුළුවන් ඒ වගේ එක දශම ස්ථානයකට තමයි ඔය වර්නියර් කැලිපර් එකකින් සාමාන්‍ය කුඩා මිනුම වෙන්නේ. එහෙම නැතුව මොඩිෆයි කරපු ඒවාක් තියෙන්න පුළුවන්. ඒනොට සාමාන්‍යයෙන් අපිට හම් වෙන්නේ මේ විදිහට දශම ස්ථාන එකකට කුඩා මිනුම ගන්න. එතකොට අපිට පාඨාංකයක් දුන්නොත් එහෙම මිලිමීටර 42.5ක් කියලා ගියක් අපිට දැනගන්න ඕනේ මේක අරගෙන තියෙන්නේ වර්නියර් කැලිපර් එකකින් කියලා. මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය නම් මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය නම් දශම ස්ථාන දෙකකට විතර එකේ පාඨාංගය ගන්න පුළුවන්. ඒකට ඒ වගේ එකක පාඨාංගයක් අපි දැන් මේ පාඨාංගයම මේකෙන් ගත්තොත් අපි ලියන්න පුළුවන් 42.5 මිලිමීටර කියලා. හරිද? එතන මේක දශම ස්ථාන දෙකක් ලියන්න ඕනේ. කුඩා මිනුම 0.1 නිසා ගෝලමානය කියලා කිව්වත් ඒකත් කොටස් 100කට බෙදලා තියෙන නිසා ගොඩක් වෙලාවට 0.1යි නැත්නම් 0.1ක් වෙන්නේ නැහැ හැමතිස්සම 0.5ක් වෙන්න පුළුවන් 0.2ක් වෙන්න පුළුවන් එකක් ගන්න ඉන්න පුළුවන් මම කියන්නේ දශම ස්ථාන දෙකකට එනවා කියලා මම උදාහරණයක් තමයි මේ ලියන්නේ හරි හැමතිස්සම මෙන්න මේ අගයන් මේගොල්ලන්ගේ කුඩා මිනුම කියනවා කියලා නෙමෙයි කියන්නේ මේකෙදි ගොඩාක් වෙලාවට මේ වගේ දශම ස්ථාන එකක් වෙනවා කියලා කියන්නත් බෑ හැමතිස්සම අපිට ඒක වෙනස් වෙන්න පුළුවන් ඒ වුණාට සාමාන්‍යයෙන් මෙහෙම වෙනවා කියන එක දැනගෙන තියෙන එක හොඳයි MCQ වල මොකද ඒගොල්ලෝ දෙනවා මෙන්න මේ මිනුම ගත්තේ මොන උපකරණයකින්ද මේක ගත්තේ මොන උපකරණයකින්ද හරි එහෙම දෙනවා පාඨාංක ටිකක් දීලා ඒක මැන්නේ මේ උපකරණ සෙට් එකෙන් මොකෙන්ද කියලා එහෙම වගේ ප්‍රශ්න අහන්න පුළුවන් හරි ඒක නිසා ඔබ දැනන් තියෙන්න ඕනේ අනිත් එක තමයි චලනීක්ෂය තමයි කුඩා මිනුම වැඩිම වෙන්නේ හරි කුඩා මිනුම පොඩි මගයක් ඒ කියන්නේ
මොකද අපි කියනවා නිර්වද්‍යතාවය වැඩිම නිර්වද්‍යතාවයෙන් අපිට මයින් වල චලනන්නේ කුඩාම පොඩි නිසා. ඒකෙදි අශන ස්ථාන 3කට ආසන්න අශන ස්ථාන 3කට අපිට ගන්න පුළුවන් පාඩංගයක්. ඒකෝට දැන් මෙතන 42.5ක් වගේ යන්නේ මෙතන 5 බිඳුවක් දක්වා ගන්න පුළුවන්. දැන් අපිට ගන්න පුළුවන් 42.5 බිඳුවයි මිලිමීටර කියලා වඩා නිවැරදි අරගෙන. කියන ආසන්න දශම ස්ථාන දෙකකට විතරම දශම ස්ථාන 3කට විතර ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න ඇත්තටම මේක යගේ 42.5 බිඳුවක් නෙමෙයි 42.5යි 4යි 1යි. ඔන්න ඔය වගේ යගේ තමයි ඉන්නේ. හැබැයි අපිට මෙයාගේ දශම ස්ථාන දෙකක් තියෙන නිසා අපිට බලන්න පුළුවන් 5යි 4යි කියන විදිහට. මේක මේකෙන් පේන්නේ නැහැ. මේකෙනුත් එහෙමයි. මේකෙන් පේන්නේ 5යි කියලා විතරයි. 5යි 4 කියන එක පේන්නේ නැහැ. හරි. මොකද එයයි කුඩාම වෙන දශම 1යි. ඒක නිසා ඒකේ මයින්ඩ් පුළුවන් දශම 5ක් දක්වා විතරයි. මේකේ 5යි 4ක් පුළුවන්, මේකේ 5යි 4ක් පුළුවන්, මේකේ 5යි 4යි එකක් වෙනකම්ම පුළුවන්. රයිට්. ඔන්න ඕක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍ය MCQ එකට ඔය කාරණාවක් ගැන MCQ අහන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු කුඩාම මිනුම සහ ඔය භාගික දෝෂය ප්‍රතිශත දෝෂය කියන වචන ටික ගැන බලන්න. හරි. එතකොට තමයි අපිට දැනගන්න තියෙන එකක් තමයි තාම ප්‍රසිද්ධ මේක කුඩාම මිනුම. අපි කුඩාම මිනුම හොයන්න දැනගෙන තියෙනවා. රයිට්. කුඩාම මිනුම හොයන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒකට තමයි හරිම ක්‍රමය කියලා අපි ගන්නෙ ප්‍රධාන පරිමාණීය කොටසකගෙන් වර්ණීය පරිමාණීය කොටසකගේ අඩු කරන්න. හරි. ඒකට ඕකින් තමයි හරියටම අපිට ගන්න පුළුවන් වෙන්නේ කුඩාම මිනුම. නැත්නම් අපිට කෙටියෙන් ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණීය කොටසකගේ බෙදීම වර්ණීය කොටස් ගණන කියන එක. ඒක තමයි නෝට් එකේ දීලා තියෙන්නේ. හරි. ඒකට ඒක මතක තියාගන්න අනිවාර්යෙන් MCQ එකට උත්තර ගන්නකොට ඔක ඕන වෙනවා. ඊට පස්සේ භාගික දෝෂය කියලා කියන්නමයි කුඩාම මිනුම බෙදීම පාඩම්. හරි. මම මෙතන ලියන්නේ නැහැ. හරි. භාගික දෝෂය කියලා කියන්නකො ඒකත් ඉතින් ඕගොල්ලෝ දන්නවා ගොඩක් නේ. භාගික දෝෂය කියලා කියන්නේ කුඩාම මිනුම බෙදීම පාඩම්. හරි. එතකොට ඕක තමයි භාගික දෝෂය. ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ මෙන්න මේක වැඩි කරන්න ඕන 100%. කියන්නේ අර භාගික දෝෂේ ප්‍රතිශතයක් විදිහට කියනකොට තමයි ප්‍රතිශත දෝෂය කියලා කියන්නේ. ඒක අපි දන්නවා ඔය ප්‍රතිශත දෝෂය කියන එක 100ට වඩා අඩුයි නම් තමයි මේ පාඨාංකේ නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. මේ පාඨාංකේ බලන්න නිවැරදි සහ හොඳ පාඨාංකයක් කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රතිශත දෝෂය 100ට වඩා අඩුයි නම්. එතකොට අපි හැමතිස්සෙම try කරන්න ඕනේ මොකක් හරි උපකරණයකින් මිනුමක් ගන්නකොට ඒ මිනුම අපිට ඕන තරම් පොඩි කරන්න බෑ. හරි. මොකද අපි දන්නවා පාඨාංකය අඩු වෙනකොට මොකද වෙන්නේ? පාඨාංකය අඩු වෙන්න මේ දෝෂය වැඩි වෙනවා. ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. උපකරණයක් ගත්තම මේ උපකරණයට දාලා කුඩාම වෙනම නියතයිනේ. එක උපකරණයකට ගත්තම මෙයා කුඩාම රෙසල්ට් වෙනස් වෙන්නේ උපකරණයකින් උපකරණයකට වෙනස් වෙනවා. එක උපකරණයක් ගත්තම මෙයා කුඩාම වෙනම නියතයි. ඒක නිසා අපි පාඨාංකය අඩු කරනකොට මොකද වෙන්නේ? ප්‍රතිශත දෝෂය වැඩි වෙනවා. ඒක නිසා අපිට ගොඩාක් පොඩි පාඨාංක ගන්න එක හොඳ නැහැනේ. මොකද පාඨාංකයේ කුඩා වෙන්න ප්‍රතිශත දෝෂය වැඩි වෙනවා. දෝෂ සහිත බව වැඩි වෙනවා. ඒ නිසා අපිට දැනට ඒගොල්ලෝ අපිට සම්මතයක් තියෙනවා 100ට වඩා දෝෂය අඩුයි නම් අවුලක් නැහැ. 1ට වඩා දෝෂය වැඩි නම් අවුල්. එහෙනම් 101ක් දෝෂය වෙන විදිහට අපිට ගන්න පුළුවන් පාඨාංකය දැන් මම අනිකරි පෙරක් තියෙනවා ඒකේ කුඩා මිලි 0.1 මිලිමීටර කියලා. හරි. 0.1 මිලිමීටර වෙන වර්ණීය කැලිපරකින් ගන්න පුළුවන් උපරිම ගන්න පුළුවන් අවම පාඨාංකය කියලා හොත් එහෙම උත්තර ගන්න මිලි 10 මිලිමීටර. හරි. ඒ කියන්නේ සෙන්ටිමීටර නම් කීයද එකයි. එකක් සෙන්ටිමීටර කියලා තමයි. ඒ කියන්නේ සෙන්ටිමීටර එකට වඩා කුඩා කියන වර්ණීය කැලිපරකින් සාමාන්‍යයෙන් අපි බලන්නේ නැහැ. මොකද සෙන්ටිමීටර එකට වඩා මෙතන සෙන්ටිමීටර එකක් කියලා කියන්නේ මිලිමීටර 10ක් නේ. මිලිමීටර 10ක් කියන එක මෙතන ආදේශ කරොත් එහෙම අපිට එන්නේ 100ට වඩා ප්‍රතිශත 101යි කියලා එන්නේ මිලිමීටර 10ක්. මිලිමීටර 10ක් වුණ සෙන්ටිමීටර එකක් වුණ. ඊට වඩා අඩු අගයන් ගත්තොත් එන්නේ ප්‍රතිශත ඊට වඩා වැඩි වෙනවා. ඒක නිසා අපි සාමාන්‍යයෙන් සෙන්ටිමීටර එකට වඩා අඩු අගයන් මනින්නේ නැහැ වර්ණීය කැලිපරක පාවිච්චි කරලා. හරි. සෙන්ටිමීටර එකට වඩා අඩුවෙන් මනින්න එක මනගන්න ඕන නම් අපි මොකද කරන්න ඕනේ? කුඩාම මිනුම මීට වඩා අඩු එකක් ගන්න ඕනේ. එතකොට ප්‍රතිශත දෝෂය අපිට මේ ඊට වඩා අඩු කරගන්න පුළුවන්. දෝෂය වැඩි වෙන්නේ නැහැ. මේක අඩු වෙනකොට ප්‍රතිශත දෝෂය අඩු වෙනවනේ. මේ සමීකරණය ඒක ගැන හිතන්න පුළුවන්. හරි. එහෙනම් මේ සමීකරණය හොඳට මතක තියාගන්න. මේකත් එක්ක ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මූලාංක දෝෂයේ සෙවීම.
මූලාංක දෝෂය හොයන එකත් ඔයගලන්ට MCQ වල උනා වෙනවා. සහ ඔයගොල්ලෝ දැනගෙන ඉන්නවා අනිවාර්යෙන් ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ ප්‍රශ්න කරන්නේ වර්ණීය කැලිබර් සහ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. ඒතර ඔය දෙකේම මූලාංක දෝෂය හොයන විදිය දැනගෙන ඉන්න ඕනේ. මූලාංක දෝෂය කොහොමද? ධන මූලාංක දෝෂය, ඍණ මූලාංක දෝෂය කියලා දෙකක් තියෙනවා. හරි. ඒ ධන මූලාංක දෝෂය එන ඔක එක එක තැන්වල එක එක පොත්වල එක එක විදිහට අර්ථ දක්වලා තියෙනවා. ධන මූලාංක දෝෂය, ඍණ මූලාංක දෝෂය කියන්නේ. හරි. ඒ නිසා ඔයගොල්ලෝ ධන ඍණ මොකක්ද කියලා එහෙම මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ මතක තියාගන්න එක දෝෂයක් තියෙනවා. ඒ දෝෂය ඇති වෙන්නේ වර්ණීය කැලිපර් එකක නම් 94 මොනවා හරි තැම්පත් වෙනවා. දැන් වර්ණීය කැලිපර් එකක 92 අතර මොනවා හරි තැම්පත් වෙලා තියෙනවා කියන්නේ. 94 මොනවා හරි තැම්පත් වෙලා කියලා කියන්නේ එයාගෙන් මොකක් හරි පාඨාංකයක් ගන්න වගේ අවස්ථාවක් නෙවෙයි ළමයි. ඒ අපි පාඨාංකයක් ගන්නකොටත් 94 මොනවා හරි තියරනේ ගන්න. අනියන් කටුවට අඳින්න වර්ණීය කැලිපර් එකක් මෙහෙම තියෙනවා කියලා හරි. කොහොම හරි අනිත් එක තියෙනවා. ඒතකොට මෙන්න මේ 94 ඔහම තිබ්බම වස්තුව ඔකෙන් අපි පාඨාංග ගන්න. එතකොට දැන් හිතන්න මේ 90 එකිනෙකට මේ සෙට් වෙලා තියෙන වෙලාවක් ගැන හිතන්න. හරි. 90 එතන එකිනෙකට ගෑවිලා තියෙනකොට හරිනම් මෙතන ප්‍රධාන පරිමාණයේ බිඳුව සලකුණයි වර්ණීය පරිමාණයේ බිඳුවයි එකිනෙක මත සම්පාත වෙලා මෙහෙම තියෙනවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන මොන හරි තැම්පත් වෙලා තියෙනවා නම් මෙන්න මේ වර්ණීය පරිමාණයේ බිඳුව තියෙනවා චුට්ටක් ඉස්සරහට ගිහිල්ලානේ. මොකද මෙතන මොන හරි මෙතන තැම්පත් වෙලා තියෙනවා. මේ තැම්පත් වෙලා තියෙන ප්‍රමාණයට අනුව මෙතන පාඨාංකයක් පෙන්වන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම අපිට බලන්න පුළුවන් සමපාත වෙන කොටස් ගන්න කීයද කියලා. යම් කිසි කොටසක් වර්ණීය කොටසක් සමග මෙහෙම සම්පාත වෙනවා නම් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම සම්පාත වෙනවා කියන්නේ. එතකොට 1 2 3 තුන්වෙනි කොටස සම්පාත වෙනවා කියන්නේ මෙයාගේ කුඩාම දශම 1 මිලිමීටර නම් අපිට හොයාගන්න පුළුවන් මූලාංක දෝෂය 0.3 මිලිමීටර කියලා. කොටස් 3යි. එහෙනම් 3 අඩි කිරීම 0.3 මිලිමීටර තමයි කුඩාම මිනිම කියලා ගන්න පුළුවන්. හරි. සෝරි මේ මූලාංක දෝෂය කියලා ගන්න පුළුවන්. උතර මේක තමයි අර 94 මොනවා හරි තැම්පත් වීම නිසා ඇති වෙන දෝෂය. අනිත් දෝෂ වර්ගය තමයි අණු ගෙවීම නිසා ඇති වෙන දෝෂය. අණු ගෙවුනම මොකද වෙන්නේ? තව චුට්ටක් ඇතුළට යන එක නෙවෙයිනේ. එතකොට මේ බිඳුව සලකුණ යන්නේ කොහෙද? තව ඇතුළට යනවා නේ. ඒ කියන්නේ දැන් බිඳුව තියෙනවා මෙන්න මේ වගේ තැන. ඔන්න ඕක තමයි බිඳුව තියෙන්නේ. දැන් සමපාත වෙන්නේ මේ බිඳුව පැත්තෙන් නෙවෙයි. මෙන්න මේ කොටස් 10කට බිඳුව තියෙනවද? මෙන්න මේ 10 පැත්තෙන් තමයි මේ පැත්තෙන් 3ක් වගේ තමයි මේ එළියට ආපු කලින් අර දශම 3ක් නෙවෙයි. ඒ එළියට ආපු ටිකම මම හිතන්නේ ඇතුළට ගියයි කියලා. ඒ වුණා නම් දැන් අපි වෙන්නේ මේ පැත්තෙන් තව 3ක් බලන්න. ඒ කියන්නේ මෙතන 7 තියෙන්නේ. 7 තියෙන්නේ. එතකොට ඇතුළට ගිහිල්ලා ඒ කියන්නේ අණු ගෙවීම නිසා ඇති වෙන දෝෂයක් නම් අපි කුඩාම සෝරි මූලාංක දෝෂය හොයනකොට ගන්න ඕනි අර සමපාත වෙන මෙන්න මේ සමපාත වෙන මේ පැත්තෙන් ගණන් ගන්න බෑ මේක 10 කියලා 10 9 8 7 හරි සමපාත වෙන්නේ 7 වෙනි එක නම් එහෙනම් 10න් 7ක් අඩු කරලා 3 තමයි වැඩි කරන්න ඕන 0.1 හරි නැත්නම් මේ පැත්තෙන් ගණන් කරන්නේ 1යි 2යි 3යි එහෙනම් 3 වෙනි එක තමයි සම්පාත වෙන්නේ එහෙනම් මේ පැත්තට කියලා දෙන්නේ 0.3යි කියලා ගන්න පුළුවන් හරිද ඒ මෙයාව ඇතුළට ගිහිල්ලා එළියට ගිහිල්ලා නම් කිසි ප්‍රශ්නයක් නැහැ එළියට ඇවිල්ලා කියලා කියන්නේ 94 මොනවා හරි පාඨාංකයක් ගන්න වස්තුවක් තියලා ඒකේ මයින්නවා වගේ නේ එතකොට ඔයගලන්ට පුළුවන් වෙනවනේ මේ මූලාංක දෝෂය අපි නිවැරදි පාඨාංකයක් ගන්න හරි පාඨාංකයක් ගන්න මූලාංක දෝෂය එකතු කරනවට අඩු කරනවා කියන්නේ 94 මොනවා හරි තැම්පත් වෙලා තියෙන එකකින් අපි උපක 94 මොනවා හරි තැම්පත් වෙලා තියෙන එකකින් මිනුමක් ගන්නවා නම් දැනටමත් ඒ කියන්නේ මිනුම ගන්න කලින්ම යාගේ පාඨාංකයක් පෙන්නනවනේ ඒක නිසා අවසාන පාඨාංකයෙන් අර මූලාංක දෝෂය අඩු කරාම තමයි නිවැරදි මිනුම එන්නේ එතකොට අණු ගෙවිලා තියෙන උපකරණය කියන ඕක අනිත් පැත්ත අණු ගෙවිලා කියලා කියන්නේ මෙයා පටන් ගන්න බිඳුවට වඩා කලින් නේ. එතකොට අර මූලාංක දෝෂය එකතු කරන්න තමයි ඕනේ අවසාන පාඨාංකයට ඒ මිනුම හරියට ගන්න. හරි. ඔන්න ඔය දෙක දැනගෙන තියෙන්න ඕනි. ඊට පස්සේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය මූලාංක දෝෂ ගන්නකොට මේකට වඩා ටිකක් පැටලෙනවා. හරිද? ඒකෙදි තියෙන මොකද්ද තමයි ඒකේ වෘත්තාකාර පරිමාණයක් තියෙන්නේ. හිතන්න මෙන්න මේ රේඛීය පරිමාණයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේවා වෘත්තාකාර පරිමාණයක් තියෙනවා. මෙන්න මෙයා තමයි රේඛීය පරිමාණය.
දැන් සාමාන්‍යයෙන් අණු මේ පැත්තේ ස්පර්ශ වෙලා තියෙනකොට මේකෙදිත් අණු අතර තියෙන්නේ. අනිත් මේකේ 2000 කිනිහිරනේ. ඒක ඔයකෙන් තියෙන්නේ. එතකොට ඔය දෙක අතරනේ තියෙන්නේ මේ වස්තුව. එතකොට ඒ දෙක අතර වස්තුව තියෙනකොට වස්තුව තියෙනකොට නෙමෙයි. ඒ දෙක අණු එකට එකිනෙක ස්පර්ශ වෙනකොට මුකුත් තියර නැති වෙලාවේදී මෙන්න මෙතන රේඛීය පරිමාණයේ බිඳුවයි මෙන්න මේ බිඳුවයි එකිනෙකට මෙහෙම සම්පාත වෙලා තියෙනවා. හරියට මෙතන බිඳුව තියෙනවා. හරි. ඊට පස්සේ මෙහෙම මේ පැත්තට මෙහෙම මේ පැත්තට මෙහෙම කොහොම තියෙනවා. right 50 සාමාන්‍ය 49 මෙහෙම 1 2 3 4 කොහොමද තියෙනවා නේ. හරි. එතකොට ඔක ගන්න කොහොමද තමයි දැන් මූලාංක දෝෂයක් තියෙනවද නැද්ද කියලා මෙතන හොයාගන්නේ කොහොමද? මම මේක මතක තියාගන්නේ ඕගොල්ලෝ පේපර් එක ලියනකොට ළමයි ඕගොල්ලෝ පේපර් එක ලියනකොට ළමයි ඕගොල්ලෝගේ අතේ පෑනක් තියෙනවා. ඒ පෑනෙන් ක්ලිප් එක ගලන. හරි. ක්ලිප් එක ගලවලා පොඩ්ඩක් අර හිර කරලා බලන්න දැන් මොකක් හරි මෙහෙම කරකවල හිර කරන එකක් වගේ නම් ස්ක්‍රූප්පුවක්ද මේ ස්ක්‍රූප්පුවක්දී ස්ක්‍රූප්පුවක් අපි හිර කරනකොට සාමාන්‍යයෙන් මොනවටද කරකවන්නේ? ඒක දකුණු අතරින් කරකවන්නේ දකුණු අත පැත්තට. හරි. මේ විදිහට රූපේ තියෙන විදිහට මේක කියලා බලනවා මොන පැත්තට කරකවන්නේ කියලා. හිර වෙන්න. බුරුල් වෙන්න නම් කරකවන්නේ මොන පැත්තටද කියලා හිතලා බලන්න. හරි. අපි හැමතිස්සෙම මේ දෙක අතර මොකක් හරි තියලා නම් එහෙනම් අපි මෙයාව එළියට ගන්න ඕන. මේ ස්ක්‍රූප්පුව එළියට ගන්න ඕන නම් මේ පාඨාංගයක් මඩින්නේ. කියන්නේ හිතන්න අණු දෙක අතර අණු දෙක අතර මොනවා හරි තියලා තියෙනවා. හරි. මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. එතකොට මෙතන රේඛීය පරිමාණය තියෙනවා. බිඳුව ගිහිල්ලා එක ගල් දෙකම තියෙනවනේ. ඒකට මෙන්න මේ හරිය කොහොමද තියෙනවද කියලා. වෘත්තාකාර පරිමාණය. මේක වෙන්නේ නැහැ. එතකොට මෙන්න මෙහෙම යම් කිසි භාගයක් ටිකක් පෙනේ. එතකොට දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මේ ස්ක්‍රූප්පුව එළියට ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන තිබ්බ මෙයා මේ අණු දෙක ගෑවිලා තියෙන වෙලාවේ දැන් පොඩ්ඩක් එළියට ගිහින්. එහෙම එළියට යන්නේ ස්ක්‍රූප්පුවක් නම් බලන්න අපි හැමතිස්සෙම කරන්න ඕනේ. මෙහෙම මෙන්න මේ අතර කරකවනවා නම් මම ඒ කරන්නේ මොහොම ස්ක්‍රූප්පුව හිර කරන එක. එළියට ගන්න ඕන නම් මොකද ගන්න ඕන මම මෙහෙම අනිත් පැත්තට කරකවන එක. ඒක අර ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිස් එකේ හිතන්න. නිකන් අපි අතර හිර කරනවා නම් මෙහෙම හිර කරන්න. එළියට කරකවන්න නම් අනිත් පැත්තට කරකවන්න. හරි. ඕනතරම් ඔයගොල්ලෝ මේ එන හිර කරලේ නැතිනේ. ඒ විදිහට හිතන්න. හරි. මම නම් එහෙමයි හිතන්නේ. ඔයගොල්ලන් ලේසි ක්‍රමයක් තියෙනවා නම් වෙන ක්‍රමයක් තියෙනවා නම් පාඩම් කරගන්න විදියක් තියෙනවා නම් එහෙම තියාගන්න. මම එහෙමයි හිතාගන්නේ. එතකොට මෙතනදී මම එළියට කරකවලා තියෙන්නේ. එහෙනම් මෙහෙම එළියට කරකවලා තියෙන්නේ. දැන් මෙතනදී මෙන්න මෙහෙම තමයි සාමාන්‍ය කොටස් 50කට බෙදලා තියෙන එකක් කියලා හිතනවා මේක. නැත්නම් අපි කොටස් 100 කියලා ගමු. 99 98 97 96 ඔහොම තියෙන මේ පැත්තේ කෙරෙක තුන හතර ඔහොම තියෙනවා. එතකොට දැන් අපි හිතමු මෙන්න මෙතනදී මුලින්ම මෙයාගේ දෝෂය ඇති වෙලා තියෙන්නේ දැන් අණු අතර මොන හරි තැම්පත් වෙලා. හරිද? මෙන්න මෙතන අණු අතර මොන හරි තැම්පත් වෙලා. තැම්පත් වෙලා නම් මෙයා කොහෙද යන්න ඕනේ? මේ ස්ක්‍රූප්පු මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. හරිද? එහෙනම් ස්ක්‍රූප්පු මේ පැත්තට යන්න නම් අපි කරකවන්න ඕනේ මෙහෙම නෙවෙයි. දැන් මෙහෙමනේ. මෙහෙම කරකවුවොත් එළියට එන්නේ. ඒතකොට මෙන්න මේ අතට. ඔයගොල්ලෝ පෑන අරගෙන ඔයගොල්ලෝ මේ මම කියනකොට හිතලා බලන්න. මෙන්න මේ අතට තමයි කරකවල තියෙන්නේ. එහෙනම් මෙයාව මේ අතට තමයි කරකවල තියෙන්නේ. එහෙනම් බිඳුව එන්න ඕනේ තව ටිකක් පල්ලෙහාට නේ. ඒ හිතන්න මෙන්න මේ වගේ බිඳුව තව ටිකක් මෙන්න මේ වගේ. එතන 1 2 3 4 5 6 7 ඔන්න ඔහොම තමයි. 99 මේ පැත්තේ. හරි. ඒකට බිඳුව තව චුට්ටක් මෙන්න මේ වගේ මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට දැන් තුන්වෙනි සලකුණනේ තුන්වෙනි එකනේ සම්පාත වෙන්නේ මෙයත් එක්ක. එහෙනම් මෙයාගේ මූලාංක දෝෂ කුඩාම බිඳුව 0.1 මිලිමීටර නම් දැන් මූලාංක දෝෂය වෙන්නේ කීයද? 0.03 මිලිමීටර නේ. එයි සම්පාතනේ 3නේ. කුඩාම බිඳුව මෙච්චරයි. එහෙනම් 3 වැඩි කරන්න කුඩාම බිඳුවෙන් 0.03ක් කියලා එනවා. හරි. මේක තමයි අණු අතර මොන හරි තැම්පත් වෙලා තියෙනවා නම් මූලාංක දෝෂය ගන්න විදිය. දැන් හිතන්න අණු ගෙවිලා තියෙන අවස්ථාවක්. හරිද? දැන් අණු ගෙවිලා. අණු ගෙවිලා නම් මොකද්ද වෙන්නේ? අණු ගෙවිලා කියලා කියන්නේ දැන් තව දුරටත් තව ඇතුළට ගිහිල්ලා තමයි තියෙන්න ඕනේ මේ ස්ක්‍රූප්පුවනේ. 0.1 කියලා හිතන්න කුඩාම බිඳුව. දැන් අණු ගෙවිලා නම් මොකද්ද වෙලා තියෙන්නේ? තව ටිකක් ඇතුළට ගිහිල්ලා.
ඒකට අපි ඇතුළට යන්න නම් මේ ස්ක්‍රූ කරකවන්න ඕන. දැන් මෙහෙම තියාගන්නවා. මෙන්න මේ අතරනේ. එතකොට තව හිර වෙලා ඇතුළට යන්නේ. ෆුල් පෑන් අරගෙන කරකවන්න. මෙන්න මෙහෙම මේ අතර තමයි කරකවන්න. එතකොට මේක මෙහෙම කරකවනවා කියන්නේ බිංදුව සරකුණ උඩට යන්න ඕනේ. මෙහෙම නේද? එහෙනම් බිංදුව සරකුණ උඩට ගිහින් තියෙනවා. එහෙනම් බිංදුව 99 98 97 96 95 වුන් තියෙක උඩින් තියෙනවා. හරි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. එතකොට දැන් සම්පාත වෙන්නේ 97 වෙනි සැලකුණ. මෙතන බිංදුව වෙනි සැලකුණ අපිට පේන්නේ නැහැ. කලින් බිංදුව පෙවුණානේ. මෙන්න මේ බිංදුව සැලකුණ පෙවුණා දැන් පේන්නේ නැහැ. මෙයා දැන් තව අතුලට ඇවිල්ලා තියෙනවා. මේ රූපයෙන් ගත්තොත් එහෙම එයා බිංදුවට බිංදුව සම්පාත වෙන මෙතන ලස්සන දෝෂයක් නැතුව තියෙනවනම් හරියටම මෙන්න මෙතනට මෙයාගේ බිංදුව සලකුණ මේව සම්පාත වෙලා තියෙනවා. දැන් පොඩක් ඇතුළට ඇවිල්ලා තියෙන නිසා මේ බිංදුව එක පේන්නේ නැහැ. මෙන්න මේ විදිහට 97 වගේ ඉලක්කමක් තමයි පේන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඇත්තටම දැන් මෙතන දෝෂය හොයන්න කොහොමද අපි? 97 වැඩි කිරීම 97 වැඩි කිරීම 0.01 කියලා 0.97 කියලා ගන්නවද? නැහැ. හරි. ඇයි 97ක් ගිහින් නැහැ. බිංදුව චුට්ටක් උඩට ගිහින් මෙහෙම තිබ්බ මෙතන බිංදුව කියන්නේ. හරි. මෙතන බිංදුව තිබ්බ කියලා දැන් චුට්ටක් මෙහෙම උඩට ගිහ එකයි ඉන්නේ. එතකොට කොටස් තුනක් වගේ තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ මෙතන. 1 2 3 97 තියෙන්නේ. එහෙනම් මේ වගේ අවස්ථාවක මුළු කොටස් ගණනෙන් මෙතන තියෙන කොටස් ගණන අඩු කරා. දැන් මෙතන 100න් 97ක් අඩු කරාම එහෙනම් කොටස් 3යි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් 0.01 වැඩි කිරීම කොටස් 3. එහෙනම් 0.03 තමයි කුඩාම මූලාංක දෝෂය වෙන්න ඕනේ මේ අවස්ථාවේදී. ඔන්න ඔය ක්‍රමය මතක තියාගන්න පැටලව ගන්නේ නැතුව. right ඊට පස්සේ මෙතනදිත් අරකේ වගේ තමයි. දැන් මෙතනදී ඇතුළට ගිහිල්ලා තියෙන කොට ඇතුළට ගිහිල්ලා කියලා කියන්නේ පාඨාංකයට යාව එකතු කරන්න ඕනේ මූලාංක දෝෂේ. 94 මොන හරි තැම්පත් වෙලා මලකඩ තැම්පත් වෙලා වගේ එකක් නම් එතකොට අපි පාඨාංකයෙන් මේ මූලාංක දෝෂය අඩු කරලා තමයි නිවැරදිව ගන්නේ. ඔන්න ඔය දේවල් ටික මතක තියාගන්න ළමයි. ඔය දේවල් තමයි MCQ එකකදී අහන්නේ මිනුම් උපකරණයක් ආවොත්. අපිට පාඨාංකය ගන්න පුළුවන් වෙන්න ඕනේ. පාඨාංකයේ දෝෂ තියෙනවා නම් දෝෂය හොයන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රචත් දෝෂය, වාග්ය දෝෂය. ඉතින් පාඨාංකය දුන්නා මේ පාඨාංකය ගත්තේ මොන උපකරණයෙන්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ගැඹුරක් වගේම ආයෙත් නම් අපිට එයාව ගන්න බෑ මයික්‍රොමීටර් ස්ක්‍රූප් වුවම. ඒක ප්‍රැක්ටිකලි ඒක හිතන්න ඕනේ. ගැඹුරක් වගේ එකක් මයින්නා නම් අපිට ගන්න වෙන්නේ වර්නියර් කැලිපර් එක. මොකද වර්නියර් කැලිපර් එකේ තමයි ගැඹුරම වෙන කූර තියෙන්නේ. හරි. එහෙනම් ඒක වෙන්න. ඊට පස්සේ ඔය වක්‍රතාරයක් වගේ හොයනවා නම් මොකක් හරි කාසියක වක්‍රතාරයක් වගේ එකක් හොයනවා නම් අනිවාර්යෙන් ගෝලමානය. ගෝලමානෙන් තමයි වක්‍රතාරය හොයන්නේ. හරි. ඒ වගේ. ඊට පස්සේ ඔය කේශික නලයක පරස්කඩ විස්කම්භය වගේ එකක් හොයනවනම් එතකොට පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? චලනවීක්ෂය. හරි. තාම පොඩි යගයන් තාම පොඩි යගයන් මයින්න වඩාත් සුදුසු වෙන්නේ වඩාත් වෙනු අඩුම උපකරණය කියන්නේ චලනවීක්ෂය. හරි. අන්න ඒ විදිහට ඒ උපකරණය මයින්න පුළුවන් මොන වගේ පාඨාංකද කියන එක ගැන දල අයිඩියාවක් තියෙනවනේ. ඒගොල්ලන් කුඩා මිනුම් ගැන අයිඩියාවක් තියෙනවනේ. පාඨාංක ගන්න මූලාංක දෝෂය ගැන අයිඩියා එකක් තියෙනවා. ඔය දේවල් ටික දන්නවා නම් මිනුම් උපකරණ සම්බන්ධ MCQ එකට ෂේප් එකේ උත්තරයක් ගන්න පුළුවන්. හරි. එහෙනම් මේ කොටසත් අපි ඩිස්කෂන් එක එතනින් නවත්තනවා. අපි MCQs ටික මම දාන්නම්. MCQs ටික වෙනම බලමු. හරි. MCQs ටික අනිවාර්යෙන් කරන්න මේ කොටස එතකොට පුළුවන් වෙනවා. අට ඕකේ. හරි. දැන් තියරි කොටස මොනවද තියෙන්නේ කියලා ෂේප් එක ඔලුවට දාගත්ත අයිඩියා එකක් ගත්තා. ඊට පස්සේ MCQ ටික කරලා දැම්මම මේ කොටස ඕකේ. අනිවාර්යෙන් MCQ එකක් එනවා එක්සෑම් එකේ. ඒ නිසා මේක පුළුවන් කරලා ගන්න. හරි. එහෙනම් මිනුම් උපකරණ මෙතනින් ඉවරයි. ඊළඟ සතියේ අපි කතා කරමු ඊළඟ පොදු රටාව මාතෘකාව.